මිනිස් ශක්තියෙන් විතරක් කිසිම එන්ජින් එකක් නැතුව අහසේ පියම්බනවා. ඒ අදහස ඇත්තරම හරිව පුදුමයි නේද? ඔව් ඇත්තරම හිතාගන්න තමයි වගේ. අද අපි ගැඹුරින් බලන්න යන්නේ මේ මනුස්ස බලගුවාන යන ගැන. Human Powered Aircraft. එහෙම නැත්නම් HPA. අපිට ලැබුණු මූලාශ්‍ර කියවම නම් හිතෙන්නේ මේවා හරියට අහසේ යන බයිසිකල් වගේ කියලා. ඒක නරක නෑ ඒ උපමාව. මොකද කිව්වොත් මේ බලය එන්නේ සම්පූර්ණයෙන්ම නියම වගේ. මාංශපේශී වලින්. සාමාන්‍ය නීති අර බයිසිකල් එක වගේ පැඩල් කරලා ඒකෙන් ප්‍රොපෙලර් එකක් කරකවලා තමයි තෙරපුම. ඒ කියන්නේ ත්‍රස්ට් එක ගන්නෙ. ඉන්ධන බිඳුවක්වත් නැහැ. බිඳුවක්වත් නැහැ. එහෙමනම් බලමු මේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ අහසේ බයිසිකල් කොහොමද හරියටම වැඩ කරන්නේ? කවදා ඉඳන්ද මේවා හදන්න මිනිස්සු try කරේ? අනික මේකේ තියෙන ලොකුම වාර්තා එහෙම මොනවද කියලා. හරි. HPA එකක් සාර්ථක වෙන්න නම් මූලික කාරණා 4ක් තියෙනවා. ඒව හරියටම හරියන්න ඕන. පළවෙනි එක තමයි අතිශය අඩු බර. අඩු බර කොච්චර වගේ අඩුද? හිතන්නකෝ මේවා හදන්න ගන්නේ බල්සලි, කාබන් ෆයිබර්, මයිල වගේ හරිම සැහැල්ලු දේවල්. මුළු යානේම බර සමහර විට කිලෝග්‍රෑම් 30ක් 40ක් වගේ වෙන්න පුළුවන්. යානේම කිලෝග්‍රෑම් 30යි. ඒ කියන්නේ නියමෝටත් වඩා සැහැල්ලුයි. ඔව්, නියමෝට වඩා සැහැල්ලුයි. ඒක තමයි විශේෂත්වය. දෙවෙනි එක තමයි ඊටා විශාල පියාපත්. ලොකු පියාපත්. ඔව්. හෙමින් ගියත් යානේ උඩට එසවෙන්න ලිෆ්ට් එක ගන්න ලොකු පියාපත් වර්ග කලයක් ඕන. අනිත් එක පියාපත් හදන්න දිගට සිහින්ව. අර විං ස්පෑන් එක මීටර් 20ක් 30ක් සමහර වෙලට ඊටත් වැඩි. මේවට කියන්නේ high aspect ratio wings කියලා. ඒවන් තමයි අඩු වේගෙදිත් හොඳට ලිෆ්ට් එකක් එන්නේ. හරි. බර අඩුයි, පියාපත් ලොකුයි ඊළඟට. තුන්වෙනුව ඉහළ කාර්යක්ෂමතාව. ඒ කියන්නේ ඇරෝඩයිනමික්ස්. වාතයේ ඝර්ෂණය අර ඩ්‍රැග් එක පුළුවන් තරම් අඩු කරන්න ඕන. හතරවෙනුව කාර්යක්ෂම බල සම්ප්‍රේක්ෂණය. අර කකුල් වලින් දෙන බලය නිකන් අපතේ යන්නේ නැතුව ඩම්බලකින් හරි බෙල්ට් එකකින් හරි ප්‍රොපෙලරේට යවන්න ඕන. මේ අදහස හැබැයි අලුත්ම එකක්මත් නෙවෙයි වගේ නේද? මට මතකයි මූලාශ්‍රවල තිබුණ ලියනාඩෝ ඩා වින්චිත් මේ වගේ දේවල් ගැන හිතුවා කියලා. ඕ ඩා වින්චි සැලසුම් මැඳලා තියෙනවා. හැබැයි ඉතින් ඒ කාලේ මේවා හදන්න තරම් තාක්ෂණයක්වත් හරියන බඩු මුටුත් තිබුණේ නෑනේ. ඇත්තකම හදන්න ගත්තේ 20 වෙනි COC වෙන්නේටි. ඔව් 1920 30 ගණන් වල ජර්මනියේ ඉතාලියේ පොඩි උත්සාහයන් තිබුණා. ඒත් හරියට ගියේ නෑ. නියම උනන්දුවක් ආවේ අර බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි ක්‍රේමර්. ක්‍රේමර් ත්‍යාගය. හරියටම හරි. ක්‍රේමර් ප්‍රයිස් එක. 1959 දී ආ කිව්වා මිනිස් බලයෙන් විතරක් රූපාටක හැඩයට සැතපුමක් පියම්බන පළවෙනි යානයට ත්‍යාගයක් දෙනවා කියලා. සැතපුමක් රූපාටක හැඩයට. ඒක ලේසි නෑ වගේ. ලේසි නෑ තමයි. අවුරුදු 7-8ක් ගියා ඒක කාඩ් හරි දිනා ගන්න. කවුද ඒක කරේ? 1977 දී ඇමරිකන් ඉංජිනේරුවෙක් පෝල් මැක්‍රෙඩි එයාගේ කණ්ඩායම හදපු ගොසම කොන්ඩෝ යානය. ගොසම කොන්ඩෝ. ඔව්. ඊට පස්සේ ඒ කට්ටියම ආයෙත් වැඩේට බැස්සා. 1979 දී හදුවා ගොසම ඇල්බර්ට්‍රොස් කියලා. තව එකක්. ඒකෙන් මොකද කරේ? ඒක තමයි පුදුම වෙඩේ. බ්‍රයන් ඇලන් කියලා පාපදි ශූරයෙක් ඒක පැදගෙන එංගලන්ත නාලිකාව පහු කරා. මොකක්? එංගලන්ත නාලිකාව උඩින්? ඔව්. කිලෝමීටර් 35.88ක් පැය 2 විනාඩි 49ක් පැඩල් කරගෙන අනේ දෙවියනේ. පැය 3කට කිට්ටු වෙන්න මුහුදට අඩි කීපයක් උඩින් පැඩල් කරගෙන ඒක ඇඟිහිරි වැටෙනවා. ඇත්තෙම හිතාගන්න පුළුවන් නේද ඒක කොච්චර අමාරු බින්දන සුළු ගමනක් වෙන්නේ නැතිද කියලා. ඒක මිනිස් ශක්තියේ සීමාව වගේම යානය පාලනය කරන එකේ අමාරුවත් පෙන්නවා. ඒක ඇදහිය නොහැකි දෙයක්. හැබැයි දුර වාර්තාව ඒක නෙවෙයි. අදටත් තියෙන වාර්තාව තමයි 1988 දී MIT එකේ හදපු ඩේඩාලස් 88 යානය. ඩේඩාලස්. ඔව්. ග්‍රීක පාපදි ශූරෙක් කනෙලොස් කැනලපූලොස් ඒක ක්‍රීට් දූපතේ ඉඳන් සැන්ටෝරිනිට අරන් ගියා. කොච්චර දුරද? කිලෝමීටර් 115.1ක්. ෂා 115ක්. ඒක නම් මාරයි. මිනිසුන්ට කරන්න පුරවන් දේවල් වල සීමාවක් නැද්ද මන්දා? ඒකෙන් පේනවා මිනිස් ශාරීරික හැකියාව විතරක් නෙවෙයි ඒ වගේ අන්ත මහන්සියක් දරාගෙන යන්න පුළුවන් වෙන්නේ යානීය කොච්චර කාර්යක්ෂම වෙන්න ඕනේද කියන එක. හරි මේ කතා කරේ ඔක්කොම අර පියාපත් තියෙන ගුවන් යාන වගේවනේ. හෙලිකොප්ටර් වගේව මිනිස් බලෙන් හදන්න බැරිද? ඒක ඊට වඩා අමාරුයි.
මොකද සිරස් අතට උඩ යන්න ගොඩක් වැඩියෙන් බලයක් ඕනනේ. එතකොට බැරිමද? බෑ කිව්ව නෑ. ඒ අභියෝගේ ජයගත්තා 2013 දී කැනඩාවේ කණ්ඩායමක් ඇරෝවෙලෝ කියලා එයාලගේ ඇට්ලස් හෙලිකොප්ටරේට සිකෝස්කි ප්‍රයිස් එක දිනාගත්තා. ඒ කොහොමද? විනාඩියකට වැඩියෙන් වෙලා අඩි 10ක් විතර උසකින් නියමිත කොටුවක් ඇතුලේ වැඳී ඉඳලා. ඒ කියන්නේ මිනිස් බල හෙලිකොප්ටරයකුත් තියෙනවා. ඔව්. ඉතින් ප්‍රධාන වර්ග ගත්තොත් ස්ථාවර පියාපත් යාන ෆික්ස්ඩ් විං තමයි වැඩිපුරම තියෙන්නේ. අර ගොසාම ඩේඩලස් වගේ. කුරුල්ලෝ වගේ පියාපත් ගසනේවත් ඕනිතොප්ටර්ස් තියෙනවා. 2010 ස්නෝබර්ඩ් එක සාර්ථක වුණා. හෙලිකොප්ටර් වෙනම වර්ගයක්. මේවා neච්චර සැහැල්ලු හින්දා පොඩ්ඩක් හයියෙන් හුළඟක් ආවොත් එහෙම මොකද වෙන්නේ? බින්දනෝ එහෙම නැද්ද? සමහර වෙලේ ඒකද ලොකුම අභියෝගය. ඒකත් ලොකු අභියෝගයක් තමයි. එත්මම් කියන්නේ මූලිකම දේ අර බලබර අනුපාතය. power to weight ratio. බලන්න සාමාන්‍ය නිරෝගී මිනිස්සෙකුට දිගටම දෙන්න පුළුවන් උපරිම බලය අශ්ව බල 0.3ක 0.5ක් වගේ. හරිම පොඩි ප්‍රමාණයක්. යන්තම් පොඩි මෝටරයක වගේ බලයක්. ඔව් ඒ වගේ. ඉතින් ඒ පොඩි බලෙන් යානියයි නියමුවයි දෙන්නගෙම බර උස්සගෙන වාතයේ අර ප්‍රතිරෝධයත් පරද්දලා ඉස්සරහට යන්න ඕන. ඒකයි හැම ග්‍රෑම් එකක් ගැනම හිතන්න වෙන්නේ. හරියටම හරි. හැම දෙයක්ම අතිශයින් සැහැල්ලු. ඒ වගේම ශක්තිමත්. අනිත් පැත්තෙන් උපරිම වායුගතික කාර්යක්ෂමතාවයේ තියෙන්නත් ඕන. පොඩි හුලඟක් වුණත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිම සංකීර්ණයි වගේ. මේ බලබර අනුපාතයේ අභියෝගය ලෝකේ හැමතැනම තියෙනවා. අපිට ලැබුණු මූලාශ්‍රවල ලංකාව ගැනත් පොඩි දෙයක් තිබුණා. ලංකාවේ මොකද්ද? 2012 දිලු එඩිල්මා කියලා HP එකක් ලංකාවේ පියාසර කරලා තියෙනවා. ඒක ලංකාවේ පළවෙනි HP එක විදියටයි සැලකෙන්නේ. ඇත්තද? ඔව්. හැබැයි ඉතින් ඒ ගැන ලොකු විස්තරයක්වත් ඊට පස්සේ ඒ වගේ ව්‍යාපෘති ගැනවත් ප්‍රසිද්ධිය තොරතුරු හොයාගන්න ටිකක් අමාරුයි. ඒකනම් කනබාටුයි. හැබැයි පැහැදිලි නේ මේවා අපිට බස් එකක් වගේ පාවිච්චි කරන්න බෑ කියලා. ඔව් එදිනෙදා ගමනාගමනයට නම් නෙවෙයි. එහිනම් ඇයි මේ වගේ අතිශය අමාරු වියදම් අධික ව්‍යාපෘති කරන්නේ? මොකද මේකේ තියෙන වැදගත්කම? මේවා ඇත්තටම බලන්නේ ඉංජිනේරු තාක්ෂණයයි මිනිස් ශක්තියයි කොච්චර දුරට තල්ලු කරන්න පුළුවන්ද කියලා. සීමාවන් හොයනවා වගේ. මේවා හදද්දි සැහැල්ලු ද්‍රව්‍ය ගැන, ඒරෝඩයිනමික්ස් ගැන, මිනිස් සිරුරේ හැකියාවන් ගැන ලැබෙන දැනුම ඒක අතිවිශාලයි. ඒ දැනුම වෙන දේවල් වලටත් පාවිච්චි වෙනවද? අනිවාර්යෙන්ම සාමාන්‍ය ගුවන් යාන, ඩ්‍රෝන් යාන හදන්න, සමහර විට අලුත් වාහන හදන්නත් ඒ දැනුම ප්‍රයෝජනවත් වෙනවා. අර අතිශය සැහැල්ලු ව්‍යුහාදන ක්‍රම වගේ දේවල්. ඉතින් අද අපි කතා කරපු මේ මිනිස් බල ගුවන් යාන ඒවා එදිනදා ජීවිතයට නැතත් මිනිස්සුන්ගේ අදිෂ්ඨානයයි ඉංජිනේරු දක්ෂකමයි එකට වුණාම මොන වගේ පුදුම දේවල් කරන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණයක් වගේ අර කිලෝමීටර් 115ක් ගිය දැඩලස් යානය ගැන හිතනකොටත් පුදුමයි. ඒ වගේම තමයි මේ ව්‍යාකෘති පෙන්නනවා හරිම සීමිත සම්පතකින් මේ වෙලාවේ නම් මිනිස් බලයෙන් උනත් අලුත් විදියට හිතලා සැහැල්ලු නිර්මාණ කරලා කාර්යක්ෂමතාව උපරිම කරලා කොච්චර පුදුම ප්‍රතිඵල ගන්න පුළුවන්ද කියලා. ඒ පාඩම HPA වලට විතරක් අදාළ නැහැ. ඇත්ත. සමහරට අපිට හිතන්න ඉතුරු වෙන දෙයක් තමයි අපේ ජීවිතයේ වෙනත් මොනලගේ සීමාවන්ද ඇත්තටම අති විශිෂ්ට දේවල් කරන්න අපිට දොර අරින්නේ කියන එක. නේද?